හයි කට්ටිය ඉතින් කොහොමද? අදත් තව ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන මේ ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ඉන්න ඇපාර්ට්මන්ට් එකේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් යකෝ මං එක ඇපාර්ට්මන්ට් එකේ ඉන්නේ නැහැ තැන් තැන් වලට යනවා. ඒක නිසා එක ඇපාර්ට්මන්ට් එකේ කරන්න විදිහක් නැහැ. ඔන්න ෆයිනලි මං මීට සතියකට විතර කලින් ආවා අලුත් ඇපාර්ට්මන්ට් එකකට. මේ කම්පැනි ඇපාර්ට්මන්ට් එකක් මේක. ඉතින් මේකේ මගේ බඩු මුකුත් නැහැ. තාම සතියක් විතර වෙන ඇවිල්ලා දවස් 8ක් වගේ තමයි වෙන්නේ තාම ඇවිල්ලා. ඉතින් මේකේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවාලට මොකද ගොඩක් අය මේ ජපානට ආපුවම මොන වගේ තැන්වලද ඉන්නේ කියලා මගෙන් අහලා තියෙනවා. එහෙනම් අද මං ඉන්න ඇපාර්ට්මන්ට් එක මොන වගේද කියලා බලන්න. ඉතින් මෙන්න මේක තමයි කට්ටිය මගේ එළිය view එක බලා ගන්න. මෙහෙම ගියා මේ තින්න මගේ කාමරේ. මේක ඇත්තට මේ මමයි තව ජපාන් කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා මේ තින්නේ බඩ න කාමරේ. ඉතින් තියම ගෙන් කන්න එක මෙතන තමයි සපත්තු ගලවන්න තියෙන්නේ. තොර වැහුවා. මේ වලට කියන්න තියෙන ඕන ජපානයේ ඉන්නවා නම් හැමතිස්සෙම ගේ දොර ලොක් කරලා තියාගන්න. මොකද මෙහි ජපානයේ කියලා නැහැ. මෙහෙත් ඉන්නවා ට්‍රැකර් පැනපු ජප්පෝ. ඒක නිසා මෙන්න තියෙනවා මගේ පොට් එකේ තියෙන. මේක තමයි කිචන් එක. මේ තින්නේ උයන තැන ඉතින්. තියෙන බඩු එක්සෝස් ෆෑන් එක තියෙනවා. ඊට මෙතන තියෙනවා මේ ෆ්‍රිජ් එක. එතන තියෙනවා රේන්ජ් මොන හරි කොනවුනොත් රත් කරගන්න මේ තියෙන බඩු ෆ්‍රිජ් එක. ඊට පස්සේ එතන තමයි තියෙන්නේ මේ රෙදි හොදන පොට් එක. මේ තියෙන්නේ සාමාන්‍ය මේ ජපාන් ගෙවල් වල ඇතුලේ තමයි ඒ කියන්නේ මේ ඉස්සරහා අපි කියන්නේ මැද තමයි මේ කියන්නේ රෙදි හොදන තැන තියෙන්නේ. මේ තියෙන්නේ මගේ වොෂින් මැෂින් එක. අම්මට සිරි හොදපු රෙදි ටික තමයි මේක ඇතුලේ. ඉතින් ඔයාලට පෙන්නන්න හරි සරලයි ජපානයේ ගෙවල් තියෙන විදිය. මෙන්න මෙතන බාත් รู ම් එක තියෙනවා. මෙතන টয়ලට් එක තියෙනවා. මොකක් හරි ගමන් නැහැ. රෙස්ට් රූම් මොක මොන මොකලක් හරි ගමන් නැහැ. මන් දන්නේ නැහැ. මේක තමයි මං සිංහලෙන් කියන්නේ টয়ලට් එක. බේසිකලි කක්කුස්සිය. මෙතන කක්කුස්සිය. මෙතන නාන කාමරේ. දිය කෙලිය. කක්කුස්සියයි දිය කෙලියයි. ඉතින්නේ ඔන්න ඔයාලට පෙන්නන්න මගේ දිය කෙලිය. අයියෝ මේක හරියන්නේ නැහැ. මෙහෙම කරාට සමා වෙන්න ඕන. මෙහෙම වීඩියෝ කරාට ඉතින් පෙන්වන්න දෙයක් නැහැ නේ බං. මම කතා කරන එක පෙන්නන්නත් ඕනේ. මේ ගෙදර පෙන්නන්නත් ඕනේ නිසා මෙන්න මේකයි සීන් එක. මේ තියෙන්නේ ඔෆුරු එක. මේකට බැස්සේ නැහැ. මේ තියෙන්නේ බඩු. මේක ඉතින් දෙන්නෙක් යූස් කරනවා ගයිස්. ඒක නිසා මේ මොකද්ද එක්කෙනෙක් යූස් කරාම හරියට පිළිවෙලට තියෙන්න ඕන. නැත්තම් මේ මං අරුට බයිනවා නැත්තම් ඌ මට බයිනවා. ඒක නිසා මේ ඌ අපිරිසිදු කරොත් මං ඌට බයිනවා. ඌ මං පිරිසිදු කරේ නැත්තම් ඌ මට බයිනවා. මට බයින්නේ නැහැ. ඉතින් මම සෙම්පයි උගේ. ඒක නිසා ඒ කියන්නේ ජප්ප ඇවිල්ලා දැන් මාස දෙකක් විතර මම මේ කියන්නේ මේ චිබා වලට එන්න කලින් මම හිටියේ ටෝකියෝ වල. දැන් මම මේ ගෙදරට ඇවිල්ලා තාම දවස් 8ක් කියලානේ මම ඔයාලට කිව්වේ. දවස් 8ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ මේ බාත් รู ම් එකේ මෙතන තියෙනවා මේ කැරිහාම එනවා හොට් වෝටර් මේ පැත්තට කරලා මේ කැරිහාම හොට් වෝටර් එනවා. මේ කැරිහාම කූල් වෝටර් කියන්නේ නෝමල් වතුර එනවා. මේ තියෙන්නේ ෂවර් එක. ඔහොම තමයි ගේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ඔයාලට මගේ මුකුත් බඩු නැති කාමරේ පෙන්නන්න. මොකද ඉතින් මම දවස් 8ට ඇවිල්ලා මට මහා වික්‍රමයක් කරලා මේකට බඩු ගන්න විදිහක් නැහැ මට වැඩත් එක්ක. ඔයාලට අර ඉස්සෙල්ලා මම ගත්ත පළවෙනි ක්ලිප් එකේ තිබ්බේ මගේ ගෙදර කියන්නේ මගේ කාමරේ ඇතුලේ මේ තියෙන කාමරේ තමයි තියෙන්නේ. මේ තියෙන චුට්ටන් බය එහෙම ගිහිල්ලා ගණන් ගන්න එපා මොනවාද මන් දන්නේ නැහැ. මම වෙట్లా තියෙනවා. මේ තියෙන්නේ මගේ කාමරේ. මේ මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මගේ යහන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ගයිස් මේ අල්මාරියක් නේ. මේ උඩ තියෙන්නේ අල්මාරිය, මේ යට තියෙන්නේ අල්මාරිය. ඊට පස්සේ මේ තියෙන්නේ ලොන්ඩරි. කියන්නේ මගේ කුණු ඇඳුම් ටික දාන එක. ඊට පස්සේ මේ තියෙනවා මිරර් එක. මෙතන තියෙනවා ලැගේජ් එක. මේක දාගන්න දිහාවක් නැහැ. මගේ බඩු වැඩි වෙනකොට මේ බඩු වැඩි නිසා මේක දාගන්න දිහාවක් නැහැ. මෙතන තියෙනවා. මෙතන තියෙනවා මගේ අනිත් බඩු ටික. මේ තියෙනවා එළිය view එක. මේක වහන්න ඕන නැත්තම් කේස් වෙනවා.
මේ තියෙන්නේ එළියට පේන විදිය. මාර ලස්සනයි. ඉතින් කාම් නිදහස් තැනක්. හවල පේනවා ලංකාව වගේ මේ. ජපානේද කියලා හිතන්නවත් බෑනේ. පල්ලෙහා මෙන්න මෙතන මේ කාමරේ ලංකාවේ දෙන්නෙක් ඉන්නවා මම දන්න විදියට. ඉතින් හරි සරලයි මේ ජීවිතේ. ඉතින් මහා ලොකු දේවල් නෑ. මම තාම ගෙදරට බඩු ගත්තේ නැහැ. මම ඔයාලට කාමරේ ලස්සනට හදලා මේ පෝස්ට් එකක් දාන්නම්. YouTube පෝස්ට් එකක් දාන්නම්. මේ තම සතියකින් දෙකකින් විතර මේ මට නිවඩුවක් හම්බුණා බඩු ටිකක් අරගෙන ඔන්ලයින් ඕඩර් කරලා මේ දාන්නම්. මේ තියෙන ඉතින් ඉතකන් මට හම්බුණු කාමරේ කම්පැනි. ඉතින් ඊළඟට මම දන්නවා ඔයාලා මගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මුලට මාන ප්‍රශ්නේ තියෙන්නේ. මමවත් හිතලා නැහැ ජපාන් දෙද්දි මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා. ලංකාවෙද්දි තියෙන ප්‍රශ්න මාර ප්‍රශ්න. ඒක මියවුවම නේව කල්පනා කරන්නත් වෙලාවක් නැහැ. ඉතින් මම දන්නවා ඊළඟට ඔයාලා මගෙන් අහන ප්‍රශ්නේ මේ ගෙදරට කීයක් යනවද කියලා. කීයක් ගන්න ගියාද කියලා. ඉතින් මේක ගන්න මට 7-5ක්වත් ගියේ නෑ. මේක මට කම්පැනියෙන් දීපු ඇපාර්ට්මන්ට් එකක්. ඒක නිසා මට 7ක්වත් ගියේ නෑ කීමණී විදියට. හැබැයි මම මීට කලින් ගෙවල් දෙකක ඉඳලා දෙනවා. එකකට කොල 10ක් ගියා, එකකට කොල 16ක් ගියා. ඒ කියන්නේ කීමණී එක විතර. හැබැයි මේ ගෙදරට මට 7-5ක්වත් ගියේ නෑ. මගෙන් කම්පැනියෙන් මාසෙන් කපා ගන්නෙත් කොල එකමාරයි. හැබැයි මම මේක තනියෙන් ගන්න ගියා නම් මට යනවා කොල 7ක් විතර. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. SSW වලට ඉන්න තියෙන එකම වාසිය තමයි සමහර අයට කම්පැනි ඇපාර්ට්මන්ට් තියෙනවා. ඒක නිසා කම්පැනි ඇපාර්ට්මන්ට් දෙනවා. මේ ඉතින් කියන දෙන්නේ අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වීඩියෝ එක දික් වෙන නිසා ඔයාලට බලන්න බෝරින් වෙන නිසා වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් ගිහින් එන්න. සයනාරා.